උඩරට කම්පා කළ අහස පොළව නුහුලන ඝාතනය ඇත්තටම සිදු වුණාද? ඇහැලේ පොළ කතාව. ඇහැලේ පොළ හටන. දරුවන් වනේලා කෙටවීම. වැල් වටාරම් නැතුව ඉතිහාසයේ කෙටියෙන් දැන ගැනීමට අවුල් හැරේ channel එක subscribe කර තබා ගන්න. සියලු කාරණා විනාඩි 3-4කින්. අද කියන්නට යන මේ කතාව ඉතිහාස සාහිත්‍ය තුල අනුවේදනීය ලෙස සටහන් වෙන්න. මෙම් බිහිසුණු ඝාතනයෙන් පසුව මහනුවර දින 3ක් යනතුරු ලිප්ගිනි මෙලවීම නවත්වා ජනතාව හැඬු කඳුලෙන් පසු බව සාහිත්‍ය තුල දැක්වෙනවා. මාගේ මිත්තණිය විසින් කඳුළු පිරි දෙනතින් කළ මෙහි සාහිත්‍ය කතාවේ කඳුළු පිරි දෙනතින් යුක්තවම අනන්ත රාත්‍රිවල කුඩා මමද ඇසූ බැවින් මෙම කතාවන් අද නොදන්නා ඔබට දැනගන්නට මෙසේ සටහන් කරනු ලබනවා. මෙම කතාව සත්‍යක්ද යන්න විමසන්නට පෙර සිදුවීමට අදාළ සාහිත්‍ය හා ජනශ්‍රුතිය තුළ මෙම කතාව විමසා බලමු. 1773 මාතලේ ඇහැලේපොළ වලව්වේ ඉපදුණු කවුරුත් පුංචිරාල ලෙස හැදුණු ඇහැලේපොළ විජේසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රශේඛර සෙනවිරත්න මුදියන්සේ මහනුවර රජවාසල පයින්ටකාර ධූරයක් ලබා ගන්නවා. රජවාසල විවිධ තනතුරු ධර්මයෙන් සිට ශ්‍රී වික්‍රම රාජසිංහ සමයේ ක්‍රිස්තු වර්ෂ 1808 දී මීගස්තැන්නේ අධිකාරම් මිය ගිය පසු උඩගම්පහ අධිකාරම් නැතිනම් දෙවනි අධිකාරම් තනතුරටපත් වෙනවා. මීගස්තැන්න නිලමේ කරගෙන ගිය ඔය මහනුවර වැවේ නැතිනම් කිරිමුහුදේ අවසාන වැඩ නිම වෙන්නේ ඇහැලේපොළ නිලමේගේ කාලය තුලදී. ඉන්පසුව ක්‍රිස්තු වර්ෂ 1811 අගෝස්තු 26 රජුගේ අන පරිදි පිළිවෙතලව්වේ මහා අධිකාරම්ගේ හිස ගසා දමා මරා දැමීමෙන් පසුව ඇහැලේපොළ නිලමේ මහා අධිකාරම් ධූරයටපත් වෙනවා. ක්‍රිස්තු වර්ෂ 1814 අප්‍රේල් 27 දින ඔහු ඉංග්‍රීසි හමුදාවට එකතු වූ පසුව ඔහු ඇල්ලීමට සබරගමුවට ගිය මොල්ලිගොඩ ඉන්පසුව මහා අධිකාරම් බවට පත් වෙනවා. ඇහැලේපොළ හා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විරසකව ගැටුමක් ඇතිවන්නට බොහෝ කාරණා සිදුවන බව දැක්වෙනවා. නමුත් මේවා අතර ඉතා පරස්පර වූ කාරණාද බොහෝ ප්‍රමාණයක් දැක්වෙනවා. මොල්ලිගොඩ නිලමේ ඇහැලේපොළ නිලමේට විරුද්ධව රජුට කේලම් කියනවා. රජුට විරුද්ධව සබරගමුවේ වූ කැරැල්ල මැඩපැත්වීමට ඇහැලේපොළ නිලමේට නොහැකි වෙනවා. එක්නැලිගොඩ හා එක්ව ඉංග්‍රීසි ආණ්ඩුව සමග රහස් ලිපි ගනුදෙනුවල නිරත වෙනවා. නායක රජවරු උඩරට රදල නායකයින් සැක කරන්න පටන් ගන්නවා. ඒ වගේම රජුගේ අන නොතකා සබරගමුවේ ඔහු රැඳී සිටිනවා. මේ වගේ බොහෝ කරුණු මේ රජු හා ඔහු අතර විරසකයට බලපානු ලබනවා. රජමාලිගාවට නොදුරින් තිබූ ඇහැලේපොළ වලව්වේ කුමාරයාමි රුවැත්තියක් වූ අතර රජුගේ බැල්ම ඇයට වැටුණු බවත් එහෙත් ඇය රජු පිළිකුල් කළ බවත් ඇහැලේපොළ හටන කාව්‍යයට අනුව කියවෙනවා. මේන් කෝපයටපත් රජු ඇයට හා දරු පවුලට මෙම දරුණු දඬුවම ලබා දුන් බවයි කියවෙන්නේ. රජු පත්තිරිප්පුවේ සිට බලා සිටියේදී උඩරට හදල ප්‍රභූ පිරි ශාසන මත වාඩි වී බලා සිටියේදී මහා මළුව මැද දේව සංහිඳ ඉදිරිපිට නැතිනම් වැල් බෝධියට සිදු වූ මෙම සිදුවීම දහස් ගණනක පිරිසක් දුටු බව සාහිත්‍ය ජනශ්‍රුතිය තුල සඳහන් වෙනවා. එකල පැවති සිංහල නීතියට ගැහැණු හා ළමයින්ගේ හිස ගසා දැමීම සිදු නොවුණත් දරුවන්ගේ හිස් ගසා දමා බාලදරියගේ හිස වනේලා කෙටවීමට රජු අනකල බව කියවෙනවා. ඉන්පසුව ඇහැලේපොළ කුමාරිහාමි සමග පොල්ගොල්ලේ කුමාරිහාමි, කුසල්ලේ කුමාරිහාමි හා ඇගේ දියණිය බෙල්ලේ ගැට ගැසූ ගල් සමග බෝගම්බර වැවේ ගිල්ල වූ බවයි තවදුරටත් ලේඛන වලින් හා ජනශ්‍රුතියේ කියවෙන්නේ. එදා ඔවුන් ගිල්ල වූ ස්ථානය අද කැන්ඩි සිටි සෙන්ටර් හා ජෝර්ජි ද සිල්වා උද්‍යානය අතර පිහිටා තිබූ බව ලිපි ලේඛන අනුව පැහැදිලි වෙනවා. ඒ ගැන නම් කිසිම විචාරකයෙක් හා පරිශීලකයෙක්ගෙන් ගැටලුවක් ඇතිවන්නේ නැහැ. මහනුවර මද්දුම් බණ්ඩාර පිළිරුවේ සඳහන් පරිදි මෙම සිදුවීම 1814 මැහි 17 සිදු වූ බව සඳහන් වෙනවා. මෙම සිදුවීම දුටු එකම පුද්ගලයා හැටියට සඳහන් වූ උක්කුරාල 1815 රජු සමග මැද මහනුවරට පලා ගොස් 1906 වර්ෂයේ මිය ගිය බව පොතක දැක්වෙනවා. එසේම මෙම දඬුවම දීමටගත් වංගෙඩිය හා මෝල්ගස එකල අලකොළ මඩිත්ත හෙවත් අද සාන්ත පාවුලු දේවස්ථාන භූමියට විසිකල බව ජන කතාවේ දැක්වෙනවා.
නමුත් ග්‍රන්ථයකට අනුව එම වංගෙඩිය 1840 දක්වා එකල හෝටලයක් වූ මහනුවර පැරණි තැපැල් කාර්යාලයේ තබා තිබූ බවද මෝල්ගස මැලේ ජාතකයෙක් විසින් සිංහල පුද්ගලයෙකුට විකුණූ බවද සඳහන්. එහෙත් එම කාරණය සත්‍යයක් නොවන බවට කාරණා බොහෝමයක් පවතිනවා. ඉංග්‍රීසින් විසින් රජු හා සියලු උඩරට රදලීන් අප්‍රසාදයට පත්කර පාලනය සියතට ගැනීමට කළ කුමන්ත්‍රණයක් වන බවයි සත්‍ය වශයෙන් පෙනෙන්නට තිබෙන්නේ. සැබවින්ම මෙම කාරණය ඉංග්‍රීසි රජය විසින් පතුරවා හැරි බොරුවක් දැයි ඊළඟ කොටසින් අපි විමසා බලමු.